ආයුබෝවන් සුබ දවසක්. ආදරණීය දෙමාපියනි, අපේ YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් මෙතෙක් කාලයක් පාසල් නොගිය නිසා මම හිතන්නේ අධ්‍යාපන කටයුතු වලට ප්‍රාථමික දරුවන්ගේ තමයි හුඟක් බාධා ඇති වුනේ. සාමාන්‍ය පෙළ 6න් ඉහළ දරුවන් යමක් මේ තාක්ෂණය ඔස්සේ ලබා ගත්තත් පුංචි දරුවන්ට මේක නිවැරදිව ලබා ගැනීමේ අපහසුතාවය තියෙනවා. පාසලේ ගුරුවරයාත් එක්ක එකතු වෙලා ප්‍රායෝගික අත්දැකීමුත් එක්ක ඉගෙන ගන්නවා වගේ නෙවෙයි ඒ විදියට කරන්නට බෑ මේ තාක්ෂණයත් එක්ක. ඒ නිසා මම හිතුවා පුළුවන් තරම් ප්‍රායෝගික උපකරණ ඇසුරෙන් මේ දරුවන්ට අධ්‍යාපනයේ යම් යම් කොටස් ලබා දෙන්නට. ප්‍රාථමික අවධිය විශේෂයෙන් 2, 3, 4 ශ්‍රේණිවල දරුවන්ට ගණිත විෂයේදී විශේෂයෙන්ම ගණිත විෂයේ සංකල්ප සංවර්ධනයක් තමයි තියෙන්නේ. ඒතකොට මේ සංකල්ප නිවැරදිව දරුවා හඳුනාගත්තේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් දරුවට ගණිතය පිළිබඳ විවිධ ගැටලු එන්නට පුළුවන්. 6න් ඉහළ පන්ති වලට ගියාම ගණිතය අමාරු වෙනවා දරුවන්ට. ඒ නිසා එහෙම වෙන්නේ මේ මූලික සංකල්ප ටික හොඳින් අවබෝධ නොවුන නිසා. මේ සංකල්ප අවබෝධ කරන්න හොඳම අවධිය තමයි කළ යුතුම අවධිය තමයි ප්‍රාථමික අවධිය. ඒ නිසා මුලින්ම වෙනත් විෂයනුත් මා සමග මේ විදිහටම කරන්න මම බලාපොරොත්තු වෙනවා. නමුත් අද මම මුලින්ම මේ ගණිත විෂය කොහොමද උපකරණ ඇසුරෙන් ළමයින්ට පාඩමක් කරන්න කියන එක කොහොමද දරුවෝ මේක අවබෝධ කරගන්නේ සංජානනය කරගන්නේ කොහොමද කියන එක අපි අවබෝධ කරගමු බලමු. එනිසා මම ආදරෙන් ඉල්ලා සිටිනවා දෙමාපියන් මාත් එක්ක රැඳී සිටින ඔබේ දරුවනුත් සමග මාත් එක්ක එකතු වෙන්න දැන් ගණිත පාඩමකට. හොඳයි. 3, 4, 5 2, 3, 4, 5 ශ්‍රේණිවල දරුවන්ට මේ ස්ථානීය අගය කියන පාඩම ක්‍රමයෙන් ඉදිරියට යන පාඩමක්. ඒ නිසා මම මුලින්ම ස්ථානීය අගය දරුවන්ට හඳුනා දෙන්නට සූදානම් වෙනවා. ආදරණීය දුවේ පුතේ, අපි ගණිතය ඉගෙන ගන්නකොට යාළුවෝ ටිකක් ඉන්නවා අපි හොඳට අඳුන ගන්න ඕන යාළුවෝ ටිකක්. අපි එයාට කියනවා ඉලක්කම් යාළුවෝ. අපි අඳුනගමුද මේ ඉලක්කම් යාළුවෝ? බලන්න දැන් මෙන්න මේ තමයි පළවෙනි ඉලක්කම් යාළුවා. මෙයාට අපි කියනවා බිංදුව කියලා. මෙයාට වටිනාකමක් නැහැ. අපි ඉගෙන ගත්ත පන්තියේදී ශූන්‍යයි කියලා. ශූන්‍යයි කියන්නේ වටිනාකමක් නැහැ, අගයක් නැහැ. ඔන්න පළවෙනි යාළුවා. ඔන්න ඊළඟ එක්කෙනා කවුද බලන්න? මෙයාට කියනවා අපි 1. මෙයාගේ වටිනාකමත් 1යි, අගය 1යි. මෙන්න ඊළඟ යාළුවා. මෙයාට කියනවා 2. මෙයාගේ වටිනාකම දුවේ පුතේ 2යි, 1යි, 2යි. මෙන්න ඊළඟ යාළුවා. මෙයාට කියනවා 3. මෙයාගේ වටිනාකම 1යි, 2යි, 3යි. මෙන්න ඊළඟ යාළුවා. මෙයාට කියනවා 4. මෙයාගේ වටිනාකම 4යි, 1යි, 2යි, 3යි, 4යි. මෙන්න ඊළඟ යාළුවා. මෙයාගේ වටිනාකම 5. එයාට කියනවා 5. වටිනාකම 5යි. කීයද වටිනාකම පුතේ? 5යි. 1යි, 2යි, 3යි, 4යි, 5යි. මෙන්න ඊළඟ යාළුවා. මෙයාට කියනවා අපි 6. 6 ඉලක්කම. මෙයාගේ වටිනාකම 6යි. බලමු අපි. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි. මෙයාගේ වටිනාකම 6යි.
මෙන්න ඊළඟ යාළුවා. මෙයාට අපි කියනවා 7 කියලා. මෙයාගේ වටිනාකම 7යි. ඉලක්කමේ නම තමයි 7. ඔන්න බලමු 7ක් තියනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න මෙයාගේ වටිනාකම 7යි. මෙයාගේ නම 7. ඔන්න ඊළඟ යාළුවා. මෙයාට කියනවා අපි 8. මේ ඉලක්කම 8. මෙයාගේ වටිනාකම 8යි. බලමු අපි මෙයාගේ වටිනාකම කොච්චරයිද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙයාගේ වටිනාකම 8යි. මෙන්න පුතේ අන්තිම යාළුවා. මෙයාගේ නම 9. 9. 9 කියන්නේ අපි 9. බලමු මෙයාගේ වටිනාකම 9යි. කීයද කියලා? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔන්න මෙයාගේ වටිනාකම 9යි. මෙන්න මේ ඉලක්කම් යාළුවෝ ටික අපිට ගණිත පාඩමේදී ගොඩාක් වැදගත් වෙනවා. ආදරණීය දුවේ පුතේ, අපි ඉගෙනගත්ත ඉලක්කම් යාළුවෝ ඔක්කොමලා මෙතන ඉන්නවා. බිංදුව ඉන්නවා. 1 2 3 4 5 6 7 8 9. මේ ඔක්කොමලා මෙතන ඉන්නවා. මන් දැන් එයාලව දානවා මෙන්න මේ මැජික් පෙට්ටියට. ඔන්න දැන් එයාලා ඉන්නවා මැජික් පෙට්ටියේ. බලන්න ඉස්සර වෙලාම ඉන්නේ කවුද? බිංදුව. මෙයා තනියම ඉන්නකොට මෙයාගේ වටිනාකමක් නැහැ. ඒ හින්දා එයා ගාවට එනවා ඔන්න යාළුවෙක්. කවුද බලන්න එන්නේ? කවුද ආවේ? 1. දැන් මෙයාගේ වටිනාකම කීයද දුවේ පුතේ? දැන් මෙයාගේ වටිනාකම 10යි. මෙයාගේ වටිනාකම 10යි. බිංදුව තනියම තියෙනකොට වටිනාකමක් නැහැ. හැබැයි ඒක ඉස්සරහට ආවට පස්සේ මෙයාගේ වටිනාකම 10 වුණා. වටිනාකම වැඩි වුණා. ඔන්න ඊළඟට එනවා ඊළඟ යාළුවා මෙයාගේ ඉස්සරහට. කවුද මේ? 2. දැන් මෙයාගේ වටිනාකම තව වැඩි වෙලා. එහෙනම් කීයද මෙයාගේ වටිනාකම? 20යි. 20යි. ඔන්න දැන් ආයෙත් එනවා තව යාළුවෙක්. දැන් මෙයාගේ වටිනාකම කීයද? 30යි. ඔන්න ඊළඟ යාළුවා එනවා. එයා එන්නේ හැම වෙලේම ඉස්සරහට. දැන් මෙයාගේ වටිනාකම 40ක් වුණා. ඔන්න තවත් යාළුවෙක් එනවා. දැන් මේ යාළුවාගේ වටිනාකම 50ක් වුණා. ඔන්න දැන් තව යාළුවෙක් එනවා. දැන් මේ යාළුවාගේ වටිනාකම 60යි. බලන්නකො බිංදුවට වෙන දේ. බිංදුවේ වටිනාකම වැඩි වෙන හැටි. ඔන්න දැන් බිංදුව ළඟට ආවා 7. දැන් මෙයාගේ වටිනාකම 70යි. ඔන්න දැන් තව යාළුවෙක් එනවා. අන්න ආවා. කවුද මේ? 8 යාළුවා ආවා. දැන් මෙයාගේ වටිනාකම 80යි. ඔන්න අන්තිම යාළුවත් ආවා. දැන් මෙයාගේ වටිනාකම 90යි. කීයද පුතේ? 90යි. බලන්න බිංදුව ළඟට තව ඉලක්කමක් ආපුවාම වටිනාකම වැඩි වුණ හැටි. හරි. දැන් බලමු අපි දුවේ පුතේ තව ඉලක්කමක් අරගෙන ඔයාලා කැමති කාටද? ඔන්න එක්කෙනෙක් කියනවා මට එයා කැමතිලු 4 ඉලක්කමට. දැන් ඔන්න මම මෙයාගේ වටිනාකම වැඩි කරනවා. මෙයා මෙහෙම තිබ්බොත් මෙයාගේ වටිනාකම 4යි. වටිනාකම 4යි. දැන් ඔන්න මම මෙයාගේ වටිනාකම වැඩි කරනවා. ඔන්න 1 ආවා. දැන් කීයද වටිනාකම දුවේ පුතේ? මෙයාගේ වටිනාකම 14යි. ඔන්න ඊළඟට එනවා 2 ඉලක්කම. දැන් මෙයාගේ වටිනාකම කීයද? 24යි. මෙයාගේ වටිනාකම 24යි. බලන්න ඉස්සරහට ඉලක්කම් එනකොට වටිනාකම වෙනස් වෙන හැටි, වැඩි වෙන හැටි.
ඊළඟට ඔන්න 4 ඉලක්කම එහෙම්ම තියෙනවා. එයා ළඟට එනවා 3 ඉලක්කම. දැන් එයාගේ වටිනාකම කීයද? 34යි. එයාගේ වටිනාකම 34යි. ඔන්න ඊළඟට එනවා තවත් යාළුවෙක්. එක වගේම යාළුවෝ දෙන්නෙක් එක ළඟ ඉන්නවා. බලන්න මේ එක වගේම යාළුවෝ කවුද කියලා. 4යි. ඒ ළඟ එක ළඟ හිටියාම 44යි ඒ දෙන්නගේ වටිනාකම. ඊළඟ යාළුවා කවුද බලන්න. ඔන්න 5 ආවා. බලන්න දුවේ පුතේ දැන් මෙයාගේ වටිනාකම කීයද කියලා. මෙයාගේ වටිනාකම 54යි. ඔන්න ඊළඟට එනවා 6 යාළුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තවත් වටිනාකම වැඩි වෙලා. දැන් මෙයාගේ වටිනාකම කීයද? 64යි. ඔන්න දැන් දුවේ පුතේ 4 ළඟට 6 ආපුවාම වටිනාකම තවත් වැඩි වෙලා 64ක් වෙලා. ඔන්න ඊළඟට ඊළඟ යාළුවා එනවා. දැන් බලන්න කවුද ඇවිත් තියෙන්නේ? 7 යාළුවා. දැන් මෙයාගේ වටිනාකම කීයද? බලන්න කීයද කියලා. 74යි. දැන් මෙයාගේ වටිනාකම 74යි. ඊළඟට එනවා 8 යාළුවා. දැන් මෙයාගේ වටිනාකම කීයද? දැන් මෙයාගේ වටිනාකම 84යි. ඔන්න ඊළඟට එනවා අන්තිම යාළුවා. දැන් මෙයාගේ වටිනාකම 94යි. ඔය විදියට පුතේ යාළුවෝන්ගේ වටිනාකම වැඩි වෙනවා. ඉලක්කම් දෙකක් එකට තිබුණාම එයා සංඛ්‍යාවේ වටිනාකම වැඩි. මේ ඉලක්කම් දෙකක් එකතු වෙලා සංඛ්‍යාවක් හැදෙනවා. මෙයාගේ වටිනාකම වැඩි වෙලා තියෙනවා. මේ විදියට අපිට තව මෙහාට આવොත් තවත් වටිනාකම වැඩි වෙනවා. හොඳයි පුතේ. අපි දැන් බලමු මේ ඉලක්කම් වලට ඒගොල්ලෝ එක එක ස්ථාන ගන්නවා. අපි බලමු මේ ඉලක්කම් වලට හිමි ස්ථාන මොනවද කියලා. අපි එකට කිව්වා ස්ථානීය අගය කියලා. එහෙනම් අපි බලමු මේගොල්ලන්ට හිමි ස්ථාන මොනවද කියලා. 0 1 2 3 4 5 6 7 8 9. මෙන්න මේවට පුතේ අපි කියනවා එකේ ඒවා කියලා. එහෙම නැත්නම් මෙයාට තවත් නමක් තියෙනවා. එකේ ස්ථානයේ ඉන්න හින්දා මෙයාට අපි කියනවා එයාට හිමි ස්ථානය එක ස්ථානය. හොඳයි. ඊළඟට අපි බලමු පුතේ 10 ඒවා. 10 20 30 40 50 60 70 80 90. දැන් දුවල පුතාලට පේනවා ඉලක්කම් දෙකක් තියෙනවා මෙතන. මේ ඉලක්කම් දෙකේ ඒවට අපි කියනවා ඉලක්කම් දෙකක් තියෙන සංඛ්‍යා. මේවට අපි කියනවා පුතේ මේවට හිමි ස්ථානයට අපි කියනවා 10 ඒවා. 10 ඒවා. එහෙම නැත්නම් මෙයාට හිමි ස්ථානය තමයි අපි තවත් වචනයක් භාවිතා කරන එක ස්ථානයක් කිව්ව වගේ මෙයාට අපි කියනවා 10 ස්ථානය.
10 ස්ථානය කියන එක තමයි අපි 10 ස්ථානය කියලා කියන්නේ. ඔන්න පුතේ අපි එහෙනම් ඉගෙන ගත්ත ස්ථාන දෙකක්, එක ස්ථානය සහ 10 ස්ථානය. මේ තමයි මේ දෙගොල්ලන්ට හිමි ස්ථානීය අගය. ඉලක්කම් දෙකක ස්ථානීය අගය. එක ඉලක්කමක් තියෙනවා නම් ඒවා එක ස්ථානයේ මත එකේ ඒවා. ඉලක්කම් දෙකක් තියෙනවා නම් ඒවා 10 ස්ථානයේ ඒවා. නැත්නම් 10 ඒවා. මොනවාද 10 ඒවා? 10, 11, 12, 13, 14 ඒ විදිහට ගන්න පුළුවන්. 20 ඒවා. 21, 22, 23, 24 ඒ විදිහට. 30 ඒවා. 31, 32, 33 ඒ විදිහට 40 ඒවා. 50 ඒවා. 60 ඒවා. 70 ඒවා. 80 ඒවා සහ 90 ඒවා. මේවා ඔක්කොම අයිති වෙන්නේ 10 ඒවාට. එහෙම නැත්නම් 10 ස්ථානයට. ආදරණීය දුවේ පුතේ, ඔයාලා මේක දැකලා ඇති. මේකට අපි කියනවා ගණක රාමුව කියලා. මේකෙන් අපිට පුළුවන් අපි කලින් ඉගෙන ගත්ත 10 ඒවා හා 1 ඒවා නිරූපණය කරන්න. දුවලා පුතාලා දන්නවද මේකේ මෙන්න මේ පැත්තේ කෙළවරෙන් තමයි අපි ඉලක්කම ලියන්නේ. මේ පැත්තෙන් තමයි අපි ඉලක්කම පටන් ගන්න. එහෙනම් මේ මුලින්ම තියෙන මෙන්න මේ පැත්තෙන් 1 ඒවා ඊළඟ පේළියේ තමයි 10 ඒවා. ඒකට ස්ථාන දෙකයි අපි අද ඉගෙන ගන්න. තව ස්ථාන අපිට ওই විදියට දෙන්න පුළුවන්. මේක අනුව අයිති වෙන්නේ පුතේ 1 ඒවට. මේක අනුව අයිති වෙන්නේ 10 ඒවට. බලමු අපිට මේක අනුවට 1 ඒවා කීයක් දාන්න පුළුවන්ද? මේකට අපි කියනවා ගණක රාමුව කියලා. අපි මේ දාන ඒවට කියනවා ගණක කියලා. ඔයාලට මේ වගේ පින්තූර දීලා මේවයි තියෙන සංඛ්‍යාව ලියන්න කියන අවස්ථා තියෙනවා පන්තියේ ගුරුතුමා. ඔන්න දැන් බලන්න පුතේ අපි දානවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. බලන්න ආයෙ එකක් දාන්න පුළුවන්ද මේකට? ආයෙ දාන්න බෑ. එහෙනම් අපිට එක ස්ථානයේ දාන්න පුළුවන් උපරිම ඉලක්කම් සංඛ්‍යාව 9යි. එක ස්ථානයකට අපිට දාන්න පුළුවන් උපරිම ඉලක්කම් සංඛ්‍යාව 9යි. 9ට වැඩිය දාන්න බෑ. ඇයි දාන්න බැරි? 10 දැම්මොත් පුතේ 10 දාන්න බැරි ඇයි? 10 දැම්මොත් ඉලක්කම් දෙකක් එනවා. ඉලක්කම් දෙකක් එනවා නම් ඒ සංඛ්‍යා අයිති වෙන්නේ ඉලක්කම් දෙකක් එන සංඛ්‍යා 10 ඒවට අයිති වෙනවා. එහෙනම් ඔන්න අපි දැන් 9ක් දැම්මා. 10 දාන්න නම් අපි 10 වෙනි එක එන්න ඕන මෙතෙන්. දැන් ඔන්න 10යි. දැන් අපි පුතේ 10 ඒවා අපි එකක් දාලා තියෙනවා. කීයද අපි දාලා තියෙන්නේ? 10 ඒවා එකක්. මේ බලන්න. 10 ඒවා එකක් දාලා තියෙනවා. එක ඒවා කීයක්වත් නැහැ. එහෙනම් මේ නිරූපණය කරලා තියෙන්නේ කීයද? 10 කියන ඉලක්කම තමයි සංඛ්‍යාව තමයි දැන් මේ අපි නිරූපණය කරලා තියෙන්නේ. ඔන්න 10. දැන් මං ඊළඟට දානවා 2ක්. දැන් කීයද? දැන් 10 පැත්තේ දෙකක් තියෙනවා. 10යි මේකත් 10යි. 10යි 10යි 20යි. දැන් කීයද මේ? 20. මේ බලන්න පුතේ. 10 පේළියේ දෙකක් තියෙනවා. එකේ පේළියේ බිඳුවයි. ඒ කියන්නේ එකේ ඒවා නෑ. 10 ඒවා දෙකයි. ඒ කියන්නේ 10යි 10යි 20යි. ඊළඟට අපි බලමු තවත් එකක් දාලා. දැන් 30යි. ඔන්න. දැන් 10 පේළියේ 1යි 2යි 3යි. 3ක් තියෙනවා. ඒ කියන්නේ 10 20 30. 30ක් තියෙනවා. එකේ ඒවා නෑ. මේ නිරූපණය කරලා තියෙන්නේ 30. අපි දැන් බලමුකෝ 30ට තව දාමු අපි 3ක්. ඔන්න 30 තියේදි මම මේ පැත්තට 1යි 2යි 3ක් දානවා. දැන් බලන්නකෝ. එකේ ඒවත් 3ක් තියෙනවා. 10 ඒවත් 3ක් තියෙනවා. ඔන්න දැන් මොකද්ද වෙලා තියෙන්නේ? එකේ ඒවා 3යි
10 ඒවා 3යි. හැදිලා තියෙන සංඛ්‍යාව මොකක්ද නිරූපණය කරන සංඛ්‍යාව? 33. 10 20 30 31 32 33. අපි මේවා ගණන් කරන්නේ 10 20 30 කියලා. එතකොට මේවා ගණන් කරන්නේ 1 2 3 කියලා. එහෙනම් 10 20 30 31 32 33. ඔන්න අපි 33 සංඛ්‍යාව ගණක රාමුවක නිරූපණය කරපු ආකාරය. අපි බලමු තව සංඛ්‍යාවක්. මම මේකට දානවා 3යි 4යි 5. ඔන්න දැන් මේකට 5ක් දැම්මා. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? ඔන්න දුවේ පුතේ. මෙතන තියෙනවා 10 පේලියේ 1යි 2යි 3යි 4යි 5. එකේ පේලියේ තියෙනවා 1යි 2යි 3. එහෙනම් 10 ඒවා 5ක් තියෙනවා. 10 ස්ථානයේ 5ක් තියෙනවා. එකේ ඒවා 3ක් තියෙනවා. කියන්නේ එක ස්ථානයේ 3ක් තියෙනවා. එතකොට 10 20 30 40 50 51 52 53. ඔන්න 53 නිරූපණය වුණ ආකාරය. 50යි 3යි 53. තවත් ඉලක්කමක් අපි බලමුකෝ. මේකට 8ක් දාමු බලන්න. 1යි 2යි 3යි 4යි 5ක් දැම්මනේ. 6යි 7යි 8යි. දැන් අපි 10 ඒවට දැම්මා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. මෙතන තියෙනවා අපි දාමු මේ පැත්තටත් එකක් වැඩි කරමුකෝ. ඔන්න දැන් එකේවත් දැම්මා වැඩි. 1යි 2යි 3යි 4ක් තියෙනවා. එහෙනම් 10 ඒවා 8ක් තියෙනවා. එකේ ඒවා 4ක් තියෙනවා. 10 ඒවා 8යි එකේ ඒවා 4යි. 84 සංඛ්‍යාව නිරූපණය කරපු ආකාරය. දැන් 1 2 3 4 5 6 7 8යි 10 ඒවා 8යි එකේවා 1 2 3 4 එකේවා 4යි. එතකොට අපි මේක ගණන් කරන්නේ 10 20 30 40 50 60 70 81 82 83 84. ඔන්න 84 නිරූපණය කරන හැටි ගණක රාමුවක. තේරුණාද පුතේ? ඔන්න දැන් එහෙනම් අපි ගණක රාමුවක සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන් ඉලක්කම් දෙකේ අපි දැන් ස්ථාන දෙකක් නිමන් දුවල පුතාලට කියලා දුන්නේ. එක ස්ථානයයි 10 ස්ථානයයි. අපි ඊළඟට තව ස්ථානයකට යමු. එතකොට මෙයා තව ටිකක් ලොකු වෙනවා මේ ඉලක්කම. ඉතින් මේ මල් කැකුළු අපි දැන් පන්ති කාමරේ හොඳට පිපිලා ලස්සනට පන්තියම එළිය කරන්න පුළුවන් මලක් වෙන්න මම ප්‍රාර්ථනා කරමින් මේ පාඩම අවසන් කරනවා.